අපිට බුද්ධ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලැබිච්ච වෙලාවේ මව් කුසේ පිළිසිඳගත් මොහොතේ ඉඳලා ආරක්ෂාවේ අවදානම තියෙනවද නැද්ද? ආරක්ෂාවේ අවදානම තියෙනවා. ඒ කියන්නේ අනාරක්ෂිත බව. ඊළඟට ළමයි ඉස්කෝලේ යවලා එන යන පාරේ ඉඳලාම අවදානම තියෙනවද නැද්ද? ගහකින් කොළකින් යටින් යනකොටත් අවදානම තියෙනවා. ඊට පස්සේ අපිට උතුම් බුද්ධ ශාසනය හම්බ වෙනවා. ඒතරේ බුද්ධ ශාසනයේ ශන සම්පත්තියේ තිසරණිය හිමිවීම අහිමිවීම පිළිබඳව අවදානමක් තියෙනවා. ඒකට අපිට මේ ශාසනය පිහිට ගන්න අපි ජීවිතේ ආරක්ෂා වෙන්න ඕන. උවදුරු කරදරෙද්දී අපි ආරක්ෂා වෙන්න ඕන. ඒ ආරක්ෂාව හරිය උපකාරයි. බලන්න නිරෝගීකම කොච්චර උපකාරයිද මිනිස්සෙකුට. පින්කම් තියනවා යායේ ගන්න බෑ ලෙඩ. වන්දනා තියනවා යායේ ගන්න බෑ ලෙඩ. බණ පොතක් කියව ගන්න බෑ ලෙඩ. බණක් පැහැදිලි වහන්න බෑ ලෙඩ. ඒකට අපිට කොච්චර දේවල් අහිමි වෙනවද මේ රෝගී බව නිසා. දැන් අපි ධර්ම දේශන අනිත් අයට ධර්මී කියලා දෙන්න අපි කැමතියි. නමුත් අපිට ඒක කරගන්න බෑ අපි ලෙඩ වෙනවා. අපිට තියෙන මහන්සිය, කායික දුබලතාවය, වෙහෙස ඒවත් එක දැන් මිනිස්සු ධර්ම දේශනාවලට අපිට ආරාධනා කරනවා බාර ගන්න විදියක් නැහැ. දැන් 2025ට මම ධර්ම දේශනාව කොහොම බාරගෙන ඉවරයි. කවුරු ලියුම් එව්වත් බාර ගන්න විදියක් නැහැ. දැන් කියලා තියෙන්නේ පොල් ගහවලට කතා කරන්න එපා, ලියුම් එවන්න එපා. මම බනට යන තැන් වලට ඇවිල්ලා ආරාධනා කරන්න එපා. මට බාර ගන්න විදියක් නැහැ. පුළුවන් කීපේ මේ වෙනකොට බාරගෙන ඉවරයි. මට අසනීපයි මට. ඒත් මට ඒ වෙලාවට හිතුණා මට නිරෝගී බව තිබ්බනම් කොච්චර කරන්න පුළුවන්ද? ඒ වුණාට අපි අසනීපයි. ආරෝග්‍ය පරමාලාභා කායික නිරෝගී භවයේ සිට මානසික නිරෝගී භවයේ සිට කෙලෙස් රෝග දුරු වෙලා මේ සිත් සාන්ත වෙන තැන දක්වාම නිරෝගී බව කොච්චර උතුම්ද? ඒ වගේම තමයි ජීවිතය ආරක්ෂා වීම. කෙනෙක් රහත් වුණා නම් රහතන් වහන්සේගේ ජීවිත ආරක්ෂාව ලෝකෙට යහපතක්ද අයහපතක්ද? අපි කියමු කෙනෙක් ලෝකෙට දහම් අනුශාසනා කරනවා. එයාගේ ජීවිත ආරක්ෂාව යහපතක්ද අයහපතක්ද? යහපතක්. දරුවෙකුට හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ අම්මගේ තාත්තගේ ආරක්ෂාව දරුවන්ට වටිනවද නැද්ද? හොඳ දුවෙක් ඉන්නවා, හොඳ පුතෙක් ඉන්නවා. එයාගේ ආරක්ෂාව වටිනවද නැද්ද? මේ ප්‍රබල ආරක්ෂාවක් ජීවිතේටත් ආධ්‍යාත්මික වශයෙන් ඇති කරන පුණ්‍ය බලයක් කුටිසෙනසුන් පූජාව තුළ තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ වදාළේ සෙනසුන් පූජාවෙන් සියල්ල දන් දුන් පින රැස් වෙනවා කියලා. සියල්ල දන් දුන්න පින කුටිසෙනසුන් පූජාවෙන් රැස් වෙනවා. ඒකම හිත හිතා සතුටෙන් ඉන්න ඕන. අපි සෙනසුන් පූජාවක් කළා. සන්තෝෂෙන් වාසය කරන්න ඕන.